ඉතින් ඔන්න මම ඔයාලට පොරොන්දු වුණා වගේම ස්ලේට් එක ගැසට් කරලා පස්සේ කොහොමද ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා සම්පූර්ණ විස්තරات එක්ක වීඩියෝ එකක් කියනවා කියලා මම ඔයාලට පොරොන්දු වුණා. ඉතින් මේ වීඩියෝ එක තමයි මම අද අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලයි කියලා. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාටත් ගොඩක් උදව්වක් වෙයි. හරි එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන බ්‍රවුසර් එකට ගිහිල්ලා ස්ලේට් ඔන්ලයින් ඇප්ලිකේෂන් 2025 කියලා සර්ච් බාර් එකේ ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලා සර්ච් කරන්න. එතකොට එනවා මෙන්න මේ විදිහට ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් ස්ලේට් කියලා. ඉතින් ඊට පස්සේ මේ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ view එකක් එයාට ඊට පස්සේ මෙතනින් පහළට ගියාට පස්සේ apply online කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට සුදු පාට apply online කියලා තියෙන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න දැන් ඉතින් අපේ account එක create කරලා තියෙන හින්දා අපේ එක පෙන්නනවා මෙතනින්. ඔයා අලුත් කෙනෙක් නිසා ඔයා පහළට මේ මෙතන තියෙන create new account කියන තැනට ගිහිල්ලා account එකක් අලුතෙන් create කරන්න ඕනි. එතකොට මෙතනට දෙන්න ඕනේ විස්තර ටික ඔයාගේ true විස්තර දෙනකොට ඒ කියන්නේ ඔයාගේ ඇත්ත විස්තර දෙන්න. මෙතනට email එක මේ දේවල් හරියටම apply කරන්න. මොකද චුට්ටක් හරි වැරදුනොත් එහෙම ඔයාට එන mail එකක් උනත් එන්නේ නැති වෙන්න ඉඩකඩ තියෙනවා ඉස්සරහට. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාගේ NIC number එක කියන්නේ identity card number එක දෙන්න. ඊට පස්සේ phone number එක ඊළඟට password එකක් දෙන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ register වෙන්නයි තියෙන්නේ. register වුණාට පස්සේ ළමයි ඔයාලට එනවා OTP code එකක්. ඊට පස්සේ ඒකත් මෙතන type කරගන්න. ඊට පස්සේ verify OTP කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ account එක verify කරගන්න. එතකොට ඔයාගේ account එක දැන් create වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් application form එක අරගෙන ඒක fill කරන්න. එතකොට සෙනසුරාදා ඉරිදා full time කියන්නේ weekdays වල සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් ඒ දවස් දෙකෙන් කොයි එකද කියන එක ඔයාලට මුලින්ම තෝරගන්න පුළුවන්. එතකොට job එක කරන කෙනෙක්ට නම් part time කරන්න පුළුවන්. නැත්තම් එලෙවල්ස් කරලා ගෙදර ඉන්න කෙනෙක්ට නම් ෆුල් ටයිම් කරන්න පුළුවන්. මම කලින් courses ගැන විස්තර දාලා දෙනවා වීඩියෝස් වල. ඒව අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝ එක බලන්න කලින්. I think ඔන්න ෆුල් ටයිම් කරන කෙනෙක් නම් මම මේ කරන විදිහට ඔයාලට පුළුවන් මේ ෆෝම් එක ෆිල් කරන්න. ෆුල් ටයිම් කියලා දුන්නාට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ A level සබ්ජෙක්ට් වල රිසල්ට් දාන්න. ඉතින් ඔයා කොමර්ස් කරපු කෙනෙක් නම් මේ විදිහට ඔයාලට ෆිල් කරන්න පුළුවන්. ඔයා මුලින්ම ඔයාගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඇකඩමික් ඉයර් එක. ඒ කියන්නේ ඔයා A-levels කළේ මොන අවුරුද්දේද? අනේ අවුරුද්ද මෙතනට දාන්න. දැන් මම 2020 මම A-level කරේ. ඒතර මම දාන්න ඕනේ 2020. අනේ විදිහට දාන්න. ඊට පස්සේ තියෙන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔය කොමන් ටෙස්ට් එකේ මාක්ස් දාන්න. ඒක ඔයාලට A-level වල තියෙන සර්ටිෆිකේට් එක තියෙනවා රිසල්ට් ෂීට් එක. අන්න එකකින් ඔයාලට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ඉංග්‍රීසි වලට තියෙන්නේ මොකක්ද කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ සෙට් ස්කෝර් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඒකට අදාළ ග්‍රේඩ් එකත් එක්ක දාලා මේක සේව් කරන්න. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න. තනින් බලන්න එපා. ඒක ඔයාලට ගොඩක් ලොකු අපරාධයක් වෙයි. එහෙම කරොත් මේ ස්කිප් කරලා බැලුවොත් එහෙම එක තැනක් හරි මිස් වුණොත් ඒක අපරාධයක් වෙනවා. ඒක අනිවාර්යෙන් ෆුල් වීඩියෝ එක මුලින් එකපාරක් හරි බලන්න. සමහරකට මට මග ඇරෙන දේවල් මම අන්තිමට කියන ඉඩකඩ තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් එකපාර බැලුවට පස්සේ දෙවෙනි පාර බලලා හරියටම ෆෝම් එක ෆිල් කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ O level exam එකට අදාළ විස්තර ටික දාලා මේක fill කරන්න. මුලින්ම ඔයාගේ අවුරුද්ද දාන්න ඔයා O level කරපු. ඊට පස්සේ ඔයාගේ index number එක දාන්න. ඊට පස්සේ ඔයාගේ maths වලට මොනවද තිබ්බේ grade එක, කියන්නේ A ද B ද C ද. English වලට මොනවද තිබ්බේ. ඊට පස්සේ IT වලට මොනවද තිබ්බේ.
අන්නේ ග්‍රේඩ් එක මෙතනින් දාලා ඒකත් සේව් කරන්න. ඊට පස්සේ තියෙන ළමයි ඔයාලා සිලෙක්ට් කරගන්න ඉන්න කෝස් එක. ඒ කියන්නේ ඔයා තෝරගන්න HND Aද, HND BAද, HND BFද, ඒ කියන්නේ ෆයිනෑන්ස්. ඊට පස්සේ ඔයාලා කරන්න කැමති කෝස් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකත් කොටස් වලට බෙදෙනවා. ඔයාලා ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්නේ මොකටද, සෙකන්ඩ් ප්‍රයොරිටි එක දෙන්නේ මොකටද කියලා ඔයාලට වෙන් කරලා මෙතනදී පෙන්වන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා කෝස් එකේ නමට අදාළව. ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලා එලෙවල් රිසල්ට් දුන්නාට පස්සේ ඔයාලට කරන්න පුළුවන් කෝසස් මෙතනින් ඔටෝ සජෙස්ට් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කරන්න කැමති කෝස් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් එතන ඉස්සරහින් බලා ගන්න ඔයා ඒ කරන්න ඉන්න කෝස් එකට අදාළව ඒ කෝස් එක දැනට තියෙන්නේ කොහේ ATI වලද කියන එක දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් මේක ෆිල් කරන්න ඕනි ඔයා ෆස්ට් ප්‍රයොරිටි එක දෙන තැනේ ඉඳන්. ඉතින් ඔයා ඔන්න HND BA කරනවා නම් මුලින්ම කෝස් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ බ්‍රාන්ච් එකත් සිලෙක්ට් කරන්න. මෙන්න මේ විදිහට ඔයා ෆිල් කරගෙන යන්න. ඔයා ෆස්ට් ප්‍රයොරිටි එක දෙන තැන අනිවාර්යෙන් මුලට දාන්න. ඒ කියන්නේ ඔයා දෙහිවලට එන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆස්ට් ප්‍රයොරිටි එකට දෙහිවල එක දෙන්න. ඊට පස්සේ සෙකන්ඩ් එකට ගාල්ල. එහෙමම ඔයාලා කැමති විදිහට ඔයාලට මේක ෆිල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් තැන තෝරගනිද්දි ඔයාලට ලේසි තැනක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට එදා ඩේල් ට්‍රැවල් කරන්න පුළුවන් නම් එහෙම පොඩක් බලලා අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ දෙන්න ඔයාගේ පර්සනල් ඩීටේල්ස් දෙන්න මෙතනට. එතකොට ඔයාගේ නම, බර්ත්ඩේ එක, ඊට පස්සේ NIC එකනේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක, ඊට පස්සේ ජෙන්ඩර් එක, ඒ දේවල් ටික දෙන්න. එතකොට අපේ ඊමේල් එක අපි කලින් දුන්න ෆෝන් නම්බර් එකයි. ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ඔයාලට ගෙදර තියෙන නම්බර් එක. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතනින් දිස්ත්‍රික් එක දෙන්න. ඊට පස්සේ ළමයි ඔයාලට ඇටච් කරන්න තියෙන පේමන්ට් ස්ලිප් එකක්. ඒ කියන්නේ දැන් ඔයාලා ඇප්ලයි කරනකොට අනිවාර්යෙන් ඇඩ්මිෂන් එකට දාලව පේමන්ට් එකක් කරන්න වෙනවා. ඒතර පේමන්ට් එකට අදාළ පේමන්ට් ස්ලිප් එක ඔයාලට පුළුවන් මෙතනින් choose files ගියාට පස්සේ ඇටච් කරන්න. අදාළ පේමන්ට් එක කීයක්ද කියන එක ගැසට් එකේ තියෙනවා. ඒතර මම ඔයාලට කලින් වීඩියෝස් දාලා තිනවා ගැසට් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. මම කලින් කිව්වා වගේම මේ වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලලා දෙවෙනි පාර ඔයාලා ෆෝම් එක ෆිල් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතෙන්දී ආයෙ බලන්න පොඩ්ඩක් මුල ඉඳන් විස්තර ටික ඔයා දාලා තිනවා හරියද කියලා ඔයාගේ විස්තර. ඊට පස්සේ ඔයා තෝරගන්න ඉන්න කෝසස් ගැන විස්තර, බ්‍රාන්චස් ගැන විස්තර හැමදේම හරියද කියලා බලන්න දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෆෝම් එක ෆිල් කරලා දෙන්නේ කොහොමද කියලා බලා ගන්න මුලින්ම ප්‍රිවිව් එකක් බලන්න. මෙතනින් ගියාට පස්සේ මෙන්න මෙතන පහළ තියෙනවා click next to view කියලා. ඉතින් ඔයාලට එතන බලා ගන්න පුළුවන් ප්‍රිවිව් එකක් ඔයා මේ ෆෝම් එක කොහොමද ෆිල් කරලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඉතින් පෙන්වන්නේ. ඔයාලට පුළුවන් මේකත් සේව් කරලා තියාගන්න. ඔන්න දැන් පේමන්ට් ස්ලිප් එකත් ඇටච් කරපු එකක් තියෙනවා මෙතන යටින්. ඊට පස්සේ ඔයා එඩිට් කරන්න පුළුවන්. නැත්නම් මෙතන submit application තියෙන කියන එක දෙන්න පුළුවන්. ඊට කලින් උතන උඩ තියෙන click here to submit කියන එකට ටික් එක දාන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට ෆෝම් එක ෆිල් කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් දෙපාරක් වීඩියෝ එක බලලා ඔයාලා ෆිල් කරන්න.